හායි ඔයාලා හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. ඉතින් මම අද වීඩියෝ එකක් ගෙනාවා මගේ වෙසක් දවස ගත වුණේ කොහොමද කියලා බලන්න. ඉතින් මම පොය දවසේ පින්කමක් කරන්න කියලා තමයි මේ යන්නේ. ඉතින් අපි පන්සලට ගිහිල්ලා බෞද්ධ කොඩියකුයි ආලෝක පූජාවක් විදියට බල්බ් වලටිකුයි අපි පූජා කරා. ඉතින් අපිට මේ වීඩියෝ එක නම් ගන්න අමාරු වුණා. ඉතින් දැන් අපි හිතන් ඉන්නේ දඹුල්ල යන්නම් කියලා. එහෙනම් ඉතින් පූජා කරාට පස්සේ අපි පිටත් වෙන්න කියලා තමයි දැන් ලෑස්ති. ඊට පස්සේ එතනම තිබ්බා අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් අයිස්ක්‍රීම් දන්සලෙම තයිසයක් කාලා යන්න කියලා තමයි අපි හිතුවේ. ඉතින් අයිස්ක්‍රීම් දන්සලෙන් අයිස්ක්‍රීම් එකකුත් කාලා දඹුල්ල බලා පිටත් වෙන්න තමයි අපේ අදහස. ඉතින් ඒ අයිස්ක්‍රීම් එකත් කාලා චුට්ට දුරක් යනකොට අපිට හම්බුණා එලකිරි දන්සල. ඉතින් ඇත්තටම ඒකත් රසයි ඒකත් හොඳටම තිබ්බා. ඉතින් එලකිරි දන්සලෙන් එලකිරි එක්කත් බීලා චුට්ට දුරක් ගියාට පස්සේ අපිට හම්බුණා ආයෙත් රොටි දන්සල. ඉතින් රොටි දන්සලේ නම් පොලිම ගොඩාක් හිටියා. පේනවනේ පොලිමේ දිග. ඉතින් මේ පැත්ත කට්ටියට නම් ඉතින් එච්චර අවුව ගානක් නැත්නම් මට නම් අවුව මාරම ඉදිරියට දැනෙනවා. ඒ හින්දා මම හෙල්මට් එකේ ග්ලාස් එකත් ඔලෙන් වහගත්තා. ඊට පස්සේ අපේ ටික ටික කොහොමයි පොලිමේ වුණාට පස්සේ අපිට මේ වගේ රොටි ගෙඩියක් හම්බුණා. රොටි ගෙඩියත් කාලා යනකොට අපිට හම්බුණා ලස්සන දන්සලක් විදිහට මල් දන්සලක්. ඉතින් ඒ දන්සලෙම මල් මිටියක් අරගෙන අපි යන්නේ දඹුල්ල බලා පිටත් වෙන්න. ඉතින් පේනවනේ මහා කන්දරාව වැවේ ලස්සන. ඉතින් අපි දෙන්න අවුව සරත් වැඩි හින්දා මහා කන්දරාව ළඟ ටිකක් බයිසිකලේ නවත්තලා රෙස්ට් කරන්න කියලා තමයි හදන්නේ. ඉතින් ඇත්තටම මේ දවස්වල වැස්ස හින්දා තවත් ගොඩාක් පිරීලා. ඉතින් අපි මල් පරවෙන නිසා කටුසෑයට මල් ටිකක් පූජා කරලා අපි යන අතරමඟදී අපි තවත් දන්සලක් විදිහට බීම දන්සලක් හම්බුණා. ඉතින් අපි බීම දන්සලෙන් බීමෙකුත් බීලා අපි ගමන පිටත් වෙන්න කියලා තමයි අපි හදන්නේ. ඉතින් මම හැමදාම පොයකට කරන එකක් තමයි ධර්ම දානය කරන එක. ජාතක කතාව මුල් කරගෙන මගේ අතින්ම ලියලා මගේ අදහස්ම දාලා ලස්සන කවි පන්තියකට හරවලා print කරපු කොළ හැම පොයකටම මම බෙදනවා. ඉතින් මම පන්සලක් හොයාගෙන ගියා. ඉතින් මේ පන්සලේ සිල්ගත කට්ටියට බෙදන්න තමයි ගියේ. ඉතින් මොනව කරන්නද හාමුදුරුවෝ බණ කියනවා. ඉතින් බණ කියන අතරතුරේ බෙදන්න අමාරුයිනේ. ඒ හින්දා අපි යන්න කියලා තමයි පිටත් වුණේ. ඊට පස්සේ අපිට තිරප්පනේ පොලිසිය විසින් සංවිධානය කරපු බෙලිමල් දන්සලක් හම්බුණා. ඉතින් අපි මේ බෙලිමල් දන්සලට ගිහින් බෙලිමල් එක්කුත් බීලා අපේ ගමන ආරම්භ කරන්න කියලා තමයි හදන්නේ. ඊට පස්සේ තවත් පන්සලක් හොයාගෙන ගියා. පේනවනේ පන්සලේ දෙපැත්තේ ලස්සන ගොයම් වවලා දිනවා. කොළඹ කොළ පාටයි. ලස්සන පරිසරයක්. ඒ පන්සලට යන පාර තමයි මේ. ඇත්තටම ලස්සන පේනවා. ඉතින් අපි ඒ පන්සලටත් ගිහිල්ලා බලමුකෝ. ඉතින් ඒ පන්සලේ නම් හාමුදුරුවෝ බණ කියන සද්දයක් නම් ඇහෙන්නේ. ඒ හින්දා අපිට ධර්ම දානයේ විදිහට කොළ ටික බෙදා ගන්න අපිට ලේසි වුණා. ඉතින් සිල් ගත්ත හැම කෙනෙක්ටම කාව්‍ය පත්‍රයක් මම බෙදුවා. ඇත්තටම මට හරිම සතුටුයි මගේ අතින්ම ලියවිච්ච කාව්‍ය පන්තියක් සිල් ගත්ත කට්ටියට බෙදනවා කියන්නේ මට මාරම සතුටක් දැනෙන්නේ. මම මේක හැම පොයකටම කරනවා. ඉතින් ඇත්තටම මට අද දවස ගැන ගොඩක් සතුටුයි. මොකද මම ගොඩාක් පින්කම් කරා. ඉතින් දැක්කම එයාලයි මම ලියපු කවි කවලේ කියවනකොට මට ඉතින් ඒ තරම් සතුටක් නෑ. ඉතින් අපි මගදුරට ගියාට පස්සේ දඹුල්ල යන එක යෝජනාව පැත්තක දාලා ආයෙත් හරවලා අනුරාධපුර යන්නම් කියලා තමයි හිතුවේ. ඊට පස්සේ අපි තැනකින් නවත්තලා මල් මිටියකුත් අරගෙන ඉස්සරවම අපි ගියා මිහින්තලේට. ඉතින් මිහින්තලේ මේ පඩි ගෙනගලා උඩට ගිහිල්ලා මිහින්තලේට වඳින්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තටම සෙනඟ ගොඩාක් ආවා. අද පොය දවසේ මාර සෙනඟ කන්දක් එනවා. මේ මල් ටික උඩට ගෙනියන්න මාර අමාරු නම් මොකද රිලව් හින්දා මල් කන්ද එනවා.
ඉතින් මම මල් ටික චෛත්‍යයට පූජා කරලා තප්පර 2ක් ගියේ නෑ. එයාලා ඇවිල්ලා ඒ නෙළුම් මල් ටික අරගෙන කනවා පේනව නේද? නෙළුම් මල් කන විදිහ එයාලා. ඉතින් අපි දෙන්නා ටිකක් වෙලා චෛත්‍යයට වාඩි වෙලා හිටියා. අයියේ මමයි දෙන්නා. ඉතින් මේ හවස හින්දා ඉරත් ලස්සනට බැහැගෙන යනවා. ඇත්තටම හරිම ලස්සනයි. මිහින්තලේ උඩට නැග්ගාම ගොඩාක් ලස්සනට අවට හැමදේම පේනවා. ඉතින් මම ඔයාලට කියන්නේ අපේ ජීවිතය විඳිනවා වගේම සල්ලි හොයනවා වගේම අපේ ජීවිතයට කුසලයේ කියන දේත් ලං කරගන්න ඕන. මොකද අපි මෙරිච්ච දවසක අපිට ගෙනියන්න ඉතුරු වෙන්නේ අපි කරන පින් කුසල් පමණයි. ඉතින් අපි මිහින්තලෙන් පිටත් වෙන්න කියලා තමයි හදන්නේ. මොකද දැන් 6:00 විතර ඇද්දි අපි අනුරාධපුරේ යන්නත් ඕන හින්දා රෑ වෙන හින්දා යන්න කියලා තමයි හදන්නේ. ඉතින් ඒ යන අතරතුරදී මෙන්න මේ පැටවු ටික හම්බුණා. පේනවනේ එයාලා නෙළුම් මල් කනවා. ඉතින් තවත් අපේ ළමයි එයාලට නෙළුම් මල් දෙනවා කන්න. පේනවනේ නෙළුම් මල් කන විදිය. ඉතින් ආරාධනා කළත් මෙන්න මේ විදිහට තමයි හවසට පේන්නේ. ඉතින් ඒක නම් ගොඩක් සෙනග හින්දා අපි ගියේ නෑ නගින්න. ඉතින් වෙසක් කාලේ කියන්නේ ගොඩක් ලස්සන මංගල්‍යයක් නේ. වෙසක් කාලේට අනිවාර්යෙන් වෙසක් කූඩු තොරන් එහෙම තියෙනවා. ඉතින් අනුරාධපුරය ගැන කිව්වොත් නම් ඇත්තටම වෙසක් නැත්තරම නෑ. එහෙමත් ගෙදරක තමයි වෙසක් කූඩුවක් හදලා පත්තු කරලා තියෙන්නේ. ඉතින් දන්සලුත් නැති එකේ අපි බඩගිනි නිසා කොත්තුවක් කරගෙන කන්න තමයි ලෑස්ති. ඉතින් මං යනකොට දැක්ක ලස්සන පන්සල තමයි මේක. ඇත්තටම වෙසක් කූඩුවලින් ඒක ලස්සනට සරසලා තිබ්බා. ඊට පස්සේ අපි රෝණිසෑය බලන් පිටත් වුණා. ඇත්තටම මම ගත්ත මල් ටික පර වෙලා. මොකද ඇයට නිල්මානෙන් මල් පර වෙන හින්දා දැන් ටිකක් මල් ටික පර වෙලා. නමුත් කමක් නැහැ කියලා මම අරගෙන ගියා. ඉතින් මේ තමයි ශ්‍රී මහා බෝධි අසරිය පේන විදිහ. රෑ කියලා නෑ මාර සෙනගක් හිටියා. ඉතින් අපි ශ්‍රී මහා බෝධියත් වැඳගෙන රුවන්වැලිසෑය බලා පිටත් වුණා. රුවන්වැලිසෑය පේන ලස්සන පේනවනේ. රුවන්වැලිසෑයට යන පාර ලස්සන වෙසක් කූඩුවලින් සරසලා තිබ්බා. ඇත්තටම මාර සෙනගක් හිටියා. රෑ කියලා නෑ සෙනග ගඟක් විතරක් තෙරපිල්ලක් තිබ්බේ. පේනවනේ සෙනග. ඉතින් අපි හිමීට නෙළුම් මල් ටිකත් අරගෙන රුවන්වැලිසෑයට ළඟා වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි රුවන්වැලිසෑය මළුව පේන්නේ. බෞද්ධ කොටේ පාටට බල්බ් දාලා සරසලා තිබ්බා. ඇත්තට මේක නම් හරිම ලස්සනයි. ඉතින් අපි රුවන්වැලිසෑයත් වන්දනාමාන කරගෙන රෑ බෝ වෙන හින්දා යන්න කියලා තමයි පිටත් වෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක අද ලස්සනයි කියලා හිතුණා නම් මාව subscribe කරලා comment එකක් දාලා like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. මුත් සරණයි.